ක්‍රිකට් ලෝකයේ සීලම විස්තර එකම තැනකින් දැනගන්න ඔබ අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා ක්‍රිකට් ලංකා YouTube channel එක සමගින්. නිරන්තර T20 ක්‍රිකට් ලීගයේ මේ දිනවල ඩුබායිහිදී පැවැත්වෙනවා. එහි ඩුබායි කැපිටල් හා ගල්ෆ් ජයන්ට් කණ්ඩායම් දෙක අතර තරගය ඊයේ රාත්‍රියේදී පැවැත්වුණා. මෙම තරගය දසනිශානක, පැතුම් නිශ්ශංක හා නුවන් තුෂාර යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ක්‍රීඩා කරන නිසා විශේෂිත වූ තරගයක් බවට පත් වුණා. එහිදී කාසිවාසී ජයග්‍රහණය කළ ගල්ෆ් ජයන්ට් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. එවනුව දසනිශානකගේ නායකත්වයෙන් යුතු ඩුබායි කැපිටල් කණ්ඩායම වෙනුවෙන් පිටීර පියුසි ෂායන් ලකුණු 12ක්ද, අටල් ලකුණු 35යි, ඩේවිඩ් විලේ ලකුණු 29යි, ගුල්බලින් නයිබ් ලකුණු 10යි, ජෝර්ඩන් කොක්ස් ලකුණු 31යි, ජේම් නිෂාම් ලකුණු 16ක්ද රැස් කළා. රෝමන් පවෙල් ලකුණු 0යි. නායක දසනිශානක නොදෙවි 6 පහර 2යි, 4 පහර 2ක් ඇතුළුව ලකුණු 23 රැස් කරා. එයනු ඩුබායි කැපිටල් කණ්ඩායමේ කල්ලු 6කට ලකුණු 160ක් රැස් කළා. පන්දු යැයිමත්නි අශ්මතුල්ලා ඔමසයි පන්දු වාර 4කට ලකුණු 46 කරලා කඩු 3ක් දවා ගත්තා. මොයින් අලි, ලයිම් ඩවුසන් හා අයන් කාන් කල්ලු 1 දවා ගත්තා. නුවන් තුෂාර පන්දු වාර 4ම යවා ලකුණු 34කට කල්ලු දවා ගැනීම නොහැකි වුණා. ලකුණු 161ක ඉලක්කයක් හඹා යාමට පිටිට පිවිසි ගල්ෆ් ජයන්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මෙවරත් 6 පහර 5යි, 4 පාර 6ක් සමගින් පන්දු 31කින් වේගවත් ලකුණු 67ක් රැස් කරා. ගුර්බාස් ලකුණු 9යි. ජේම්ස් වින්ස් ලකුණු 50ක් නොදැවී ලබා ගත්තා. මොයින් අලි ලකුණු 2යි. ඔමසයි ලකුණු 14යි. ටොම් මූර්ස් ලකුණු 13යි. මාක් 1 ලකුණයි. ඒ අනුව ගල්ෆ් ජයන්ට් කණ්ඩායම කල්ලු 6ක් පමණක් දැවී පන්දු 7ක් ඉතිරිව තිබියදී තරගය ජයගත්තා. පන්දු යැයිම අතින් දසනිශානක කල්ලු 2ක් දවා ගත්තා. මුෂ්මිකර් රහ්මාන් කල්ලු 2ක් දවා ගත්තා. තවත් මෙවැනි ක්‍රිකට් ලෝකයේ නවතම තොරතුරු දැනගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න. ඒ වගේම ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.